අද වගේමයි එදත්. එදත් මේ වගේම පූජක පැලැන්තියක් ජීවත් වුණා. දැන් අදත් මම කියන්නේ පූජක පැලැන්තියක් විතරයි ලෝකේ ඉන්නේ. අද භික්ෂුන් නැහැ. එහෙම නැතුව මේ හරියටම මේ බුදුහාමුදුරුවෝ කියපු එකවත් අනිත් ආගම් වල නායකයෝ කියපු එකවත් කරන අය හරියටම නැහැ. ඒගොල්ලෝ ඔක්කොම තම තමන් ජීවත් වෙන ක්‍රමවේද හදා. බූදල් එකතු කරන්න ක්‍රම හදා. මේවා වැරදි. දැන් මේවා මම වැරදි කියලා කියනකොට මේවයින් පෝෂණය වෙන අය මට වෛර කරනවා. මේවයින් ජීවිතේ පවත්වගෙන යන අය මට හතුරුකම් කරනවා. නමුත් මම ඒත් කියනවා මේ යන විදිය වැරදි. මේ ගෞතම බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. මේක පස්සේ කාලෙක සුද්ධ හදපු බූදල් පාලන ක්‍රමයකට අද බුද්ධ ශාසනය යටතේ මේවා වෙනස් කළ යුතුයි. මේවා වෙනස් කළොතින්ම පමණයි නියම බුදුහාමුදුරන්ගේ පණිවිඩය අපේ සමාජයේ ඉස්මතු කරන්න අවස්ථාව උදා වෙනවා. මේකයි සූත්‍රය තියෙනවා චබ්බිසෝදන සූත්‍රය. මේව දැනගන්න ඕනේ මිනිස්සු. ඒක තියෙන්නේ මෙහෙමයි. යම් කිසි භික්ෂුවක් ඒ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කිරීම හෝ රහත් බව හෝ ප්‍රකාශ කළොත් අනිත් භික්ෂූන් එය පිළිනොගත යුතුය. එමෙන්ම එය ප්‍රතික්ෂේපද නොකළ යුතුය. ඇවිත් පරීක්ෂා කොට බලා පිළිගත යුතුය. ඒ තමයි කාලාම සූත්‍රය. මං කියන්නේ අපි කාලාම සූත්‍රය තුල පෙන්වන වැඩපිළිවෙලට එන්න ඕන. පරීක්ෂා කරන්න ඕනේ. ඉතින් ඕනම කෙනෙකුට මාව පරීක්ෂා කරන්න තාම ඉඩ තියෙනවා. පරීක්ෂා කරන්න ඕන. මාත් මගෙන් ප්‍රශ්න අහන්න ඕන. උගතුන්, ඥානවන්තයන්, ශාස්ත්‍රවන්තයන්, අවබෝධය තියෙන අය, ධර්මදරයන්, ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්, විද්‍යාඥයන්, දේශපාලඥයන්, සමාජයේ සියලු තරාතිරම් වල මිනිස්සු මාව සභාවකට කැඳවා මාව ප්‍රශ්න කරලා පුළුවන් කෙනෙක් ඉන්නවා මාව බලන්න. කිසිවෙකුට මාව පරාජයට පත් කළ නැහැ.
ගෙනදී නිසි මග පෙන්වා මතු සම්මා සම්බුදු බව ලබනා මහබෝසත් සුරිඳේ මෙත් බෝසත් සුරිඳේ දෙව්ලොව සක්විති පදවිය දරනා සියලුම දෙවිවරු ගරු සරු කරනා මතු සම්මා සම්බුදු බව ලබනා මහබෝසත් සුරිඳේ මෙත් බෝසත් සුරිඳේ